හෙලෝ ඔයාගේ මුලින්ද ඔයාගේ මුහුණ ලස්සනට ක්ලියර් කරගෙන මුහුණේ තියෙන ප්‍රශ්න නැති කරගෙන මොයිස්චරයිස් කරගෙන කලර් එක චුට්ටක් අප් කරගන්න. එහෙමනම් ඔයාට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගැන තමයි මම කතා කරන්න ආවේ. එකටම කියන්න ඕනේ මේක ප්‍රොඩක්ට් රිවිව් එකක් විතරයි. මේකෙන් මං ඔයාලට දෙන්න හදන්නේ මගේ ඔනස්ට් රිවිව් එක විතරයි. මං කාගේවත් ප්‍රොඩක්ට් එකක් ප්‍රමෝට් කරනවත් එහෙම කිසිම දෙයක් මෙතනින් වෙන්නේ නැහැ. මං මේක කරන්නේ මගේ රිවිව් එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න. දැනටම දන්නවා මම මොකක්ද අද මේ ඔයාලට රිවිව් කරන්න ප්‍රොඩක්ට් එක කියලා. මෙන්න මේක කොසාරික්ස් එකේ ඇඩ්වාන්ස් ස්නේල් 92% all in one cream එක ගැන තමයි මම කියන්න යන්නේ. ඇත්තටම කියනවා නම් මම මේ ක්‍රීම් එක මේක තමයි මගේ ෆස්ට් බොටල් එක. මම කාලයක් තිස්සේ යූස් කරලා නැහැ. බට් මම මේ ටික කාලෙට මම ඇත්තටම මේක අරගෙන දැන් මාස 2ක් වගේ වෙන්න එනවා. මේ මාස දෙකට මට මේකෙන් ලැබෙන රිසල්ට් එක ඇත්තටම මට සතුටුයි. ඒක නිසා තමයි මම මේක ඉස්සෙල්ලාම රිවිව් කරන්න කියලා හිතුවේ මගේ channel එකේ. මට මේක රිසල්ට්ස් ලැබුණ හොඳ ප්‍රොඩක්ට් එකක් නිසා. අපි රිවිව්ස් මොනවද කියන්න කලින් මේ ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් බලමු. මේක හදන්නේ කොසාරික්ස් කියන කොරියන් කම්පැනි එකෙන්. මෙයාලා මේකේ ස්නේල් මියසින් 92% ඉන්ක්ලූඩ් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේකේ හයලුරොනික් ඇසිඩ් උත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට මේකේ වැඩි විස්තරයක් ඉන්ක්ලූඩ් කරලා නැහැ ඒගොල්ලෝ. මේක යූස් කරලා ඔයාලට ග්ලෝවි හෙල්ති ස්කින් එකක් ගන්න පුළුවන් කියලා එයාලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට මේක ග්‍රෑම් 100ක් තියෙනවා මේකේ. මේ ප්‍රොඩක්ට් එක අපි ටෙක්ස්චර් එක බැලුවොත් දැක්කනේ අරිද්දිම පේනවා. ස්ටිකි ෆෝමියුලා එකක් තමයි තියෙන්නේ ජෙල් ටයිප්. බට් මේක ස්ටිකි නැහැ. පොඩක් ඇදෙන ගතිය තියෙනවා. මෙන්න මෙහෙම. ඔයාලා දැකලා තියෙනවනේ අර ගොල්බෙල්ලන්ගේ තියෙන ජෙල් එක. අන්න ඒ ගොල්බෙල්ලන්ගේ තියෙන ජෙල් එක වගේ තමයි මේකත්. මේක ස්කින් එකට ඇප්ලයි කරාට පස්සේ ඇබ්සෝබ් වෙන්නේ කොයි විදිහටද කියලා බලමු. මම ෆේස් එකේම ඇප්ලයි කරලා පෙන්නන්නම්. ඇත්තටම මම කිසිම ප්‍රොඩක්ට් එකක් මේ වෙලාවේ යූස් ඇප්ලයි කරලා නැහැ මගේ ෆේස් එකේ. මේ මොයිස්චරයිසර් එක ඔයාලට ඇප්ලයි කරලා පෙන්නන්නම්. බලන්න මේක ඇප්ලයි කරපු ගමන්ම ස්කින් එකට හොඳටම ඇබ්සෝබ් කරගන්නවා. ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් දකින්න පුළුවන්. හැබැයි මේක ඇප්ලයි කරගෙන ඉන්න කිසිම අමාරුවක් නැහැ. ලේසියෙන්ම ඇප්ලයි කරගෙන ගෑවා වගේ තමයි ඇත්තටම. කිසිම අර ප්‍රොඩක්ට් එකක් ගෑවා කියලා කියන්නවත් බැරි තරම්. මේක ඕල් ස්කින් ටයිප් යූස් කරන්න පුළුවන්. ඔයිලි ස්කින් එකක් තියෙන ඔයාට උනත් බය වෙන්න ඕනේ මේකෙන් ඔයාගේ ස්කින් එක too much oily වෙයිද කියලා හිතන්න දෙයක් නැහැ. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. මගේ ස්කින් එක normal to combination ස්කින් එකක්. මගේ ස්කින් එකටත් මේක කිසිම අවුලක් උනේ නැහැ. මම ගොඩක් කල් පාවිච්චි කරා එක මේක පිම්පල් එකක්වත් දැම්මේ නැහැ. but snail missing ඇලර්ජි වෙන අය ඉන්නවා. ඔයා ගොඩක් ප්‍රොඩක්ට්ස් වලට ඇලර්ජි රියැක්ෂන්ස් ඔයාගේ තියෙනවා නම් ඔයා මේක පැච් ටෙස්ට් එකක් කරලා මේ කන පිටිපස්සේ චුට්ටක් ගාලා තියලා හරි පැච් ටෙස්ට් එකක් කරලා මේක යූස් කරන්න ගන්න. මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. මම දැන් මගේ ඔනස්ට් රිවිව් එක ෂෙයා කරන්න යන්නේ. මම දැන් කියන්නම් මේ ප්‍රොඩක්ට් එකෙන් මට ලැබුණ බෙනිෆිට්ස් මොනවද කියලා මගේ රිවිව් එක. මට ඉස්සෙල්ලාම කියන්න තියෙන දේ තමයි මගේ මූණේ තිබුණා පිම්පල් එකක් කැඩිලා ආව පැචස් දෙක තුනක් මගේ ස්කින් එකේ තිබුණා. ඇත්තටම මගේ ස්කින් එක නම් නිතරම පිම්පල්ස් දාන ස්කින් එකක් නෙවෙයි. බට් මාසෙකට එකපාරක් දෙපාරක් මගේ මූණේ පිම්පල් එකක් එනවා. එතකොට ඒ පිම්පල් එක මගේ අතින් බැරි වෙලා හරි කැඩුනොත් ඒක ගොඩ කල් යනකම් ඒ පිම්පල් එකේ පැච් එක මගේ මූණෙන් අයින් වෙන්නේ නැහැ. මට ඒක හරිම කරදරයක් වෙලා තිබුණා. මම මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම මම දැකලත් එහෙම ෆේඩ් වෙනවා කියලා දැකපු නිසා තමයි මම මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම යූස් කරන්න ගත්තේ. අර ග්ලාසි ලුක් එකක්වත් ක්ලියර් වෙන්න හරි ඒ හැම දෙයකටමත් වැඩිය මට ඕනේ උනේ මගේ මූණේ අර ඇවිල්ලා තිබ්බ ඩාර්ක් ස්පොට්ස් අයින් කරගන්න තමයි. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි මම මේ ප්‍රොඩක්ට් එක අරගෙන මාස දැන් දෙකක්. ඒත් මාසයක් යද්දී මගේ මූණේ ඇත්තටම අර ඇවිල්ලා තිබුණ
පැචස් ටික ෆේඩ් අවුට් වේගෙන ගියා එක මට හොඳටම තේරුණා. ඉතින් මට නම් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඔයාලත් යූස් කරලා බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයාලටත් එහෙම වෙනවද නැද්ද කියලා. දෙවෙනි එක තමයි අපේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්න බලන සමහර ලාවට. දැන් මම නම් අපි 8-5 ලෙක්චර්ස් යනවා. එතකොට ලෙක්චර් හෝල් එක AC. එතකොට අපි දවසම AC එකක් යටට වෙලා ඉද්දී අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවනේ. මම ඒක නිසා හැමදාම මම නම් මේක ඩේ ටයිම් තමයි යූස් කරන්නේ. නයිට් ටයිම් මට වෙනම ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන නිසා බට් මම මේක අරගෙන පළවෙනි මාසේ ඩේ ඇන්ඩ් නයිට් දෙකම යූස් කරා. මගේ රිසල්ට්ස් හොඳයි. AC එක නිසා මේ ඩල් වෙලා ඩ්‍රයි වෙලා එහෙම කිසිම ප්‍රශ්නයක් මගේ මූණේ ඇති වෙන්නේ නැහැ. මම මේක තමයි සන් ක්‍රීම් එක ගන්න කලින් යූස් කරන මොයිස්චරයිසර් එක. ඉතින් අපිට අපේ රූටින් එකේ මොයිස්චරයිසර් එක විදිහටත් මේ all in one ක්‍රීම් එක යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක all in one තමයි. ගොඩක් ප්‍රශ්නවල වලට අපිට රිසල්ට්ස් ගන්න මේ ක්‍රීම් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් අර ස්කින් එක පොඩක් ෂයිනි වෙලා ග්ලෝ වෙලා ස්කින් එක පොඩක් කලර් එකකින් ෂේඩ් එකකින් අප් වුණා වගේ මට දැනුණා. මොකද මොයිස්චරයිස් වෙනවත් එක්කම එහෙම වුණා කියලා මට හිතෙනවා. ඉස්සලාම කියන්න තියෙන දේ තමයි අර පැචස් නැති වෙන එකයි ස්කින් එක හොඳට මොයිස්චරයිස් වෙන එකයි. හැබැයි මට ඇත්තටම ස්කින් එක ටෝන් එකකින් විතර අප් වෙනවත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම තමයි මගේ ඔනස්ට් රිවිව් එක මේ ප්‍රොඩක්ට් එක ගැන. මම හිතනවා ඔයාලා මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාලට දැනගන්න ඕනේ දේවල් මගෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ දෙයක් තමයි COSRX කියන්නේ ඇත්තටම world famous කම්පැනි එකක් නේ. ඒතකොට මේ බ්‍රෑන්ඩ් එක හැමතැනම තියෙනවා. ඒ කියන්නේ famous. එතකොට මේ බ්‍රෑන්ඩ් එකක් famous වෙන්න ඒකට හදන fake products නොත් ගොඩක් වැඩි. මම මේ ප්‍රොඩක්ට් එක යාළුවෙක්ට ගන්න කියලා අපි මහරගම ෂොප් එකකට ගියා. මේ ප්‍රොඩක්ට් එක තිබුණා. ඇත්තටම ඒක සම්පූර්ණයෙන්ම මේ ප්‍රොඩක්ට් එක මේ බොටල් එක එකම වගේ. බට් ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එක ගත්තොත් මේකට වඩා මම හොඳටම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන කෙනෙක් නිසා දන්නේ මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක ඇත්තටම හරිම අමුතු කලර් එකක් ඒ ප්‍රොඩක්ට් එකට තිබුණේ. මට ඒක දැක්ක ගමන් තේරුණා මේක නම් ෆේක් එකක් කියලා. ඒ වගේ ෆේක් ප්‍රොඩක්ට්ස් වලට ඔයාලා රැවටෙන්න එපා. ඔයාලා විශ්වාසවන්ත දන්න අඳුරන හොඳ තැනකින් මේක ගන්න. එහෙම නැත්නම් පිටරට ඉන්න කෙනෙක්ට කියලා හරි ඔයාලට මේක ගෙන්න ගන්න උනත් පුළුවන්. ඔයා දැනගන්න ඕනේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් යූස් කරද්දී අනිවාර්යෙන්ම ඔරිජිනල් ප්‍රොඩක්ට් එකම ගන්න. එහෙම නැත්නම් ඔයා මේකට වියදම් කරන හැම සල්ලියක්ම ඔයාට අපරාධ වෙනවා. ඇත්තට මේක රුපියල් 7000 ගණක් විතර වෙනවා. හොඳ රිසල්ට්ස් ගන්න ඇත්තටම මේ වගේ හොඳ ප්‍රොඩක්ට් එකකට ඉන්වෙස්ට් කරන එක අපරාධ නැහැ. බ්ලීචින් ක්‍රීම් ගාලා මූණ සවුතු කරගන්න එපා. මේක ඇත්තටම 100% natural nail නියසින් කියන්නේ 100% natural ingredient එකක්. මේකෙන් හම්බෙන රිසල්ට්ස් උනත් 100%ක්ම harmful වෙන්නේ නැහැ. කිසිම side effect එකක් නැතුව මේ වගේ results ගොඩක් ඔයාලට මේ product එකෙන් ගන්න පුළුවන් වෙන විදිහට මේක ඇත්තටම ඒ price එකට උනත් මට නම් worth. මට ඕනේ skin එක clear කරගන්න, shine කරගන්න, glow එකක් හදාගන්න. ඉතින් ඒකට ඇත්තටම මේ product එක මට නම් help උනා. ප්‍රශ්න නම් ඇත්තටම මට කම්ප්ලේන්ට්ස් නම් කියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඔරිජිනල් එකම ගන්න පර්චේස් කරද්දී පරිස්සම් වෙන්න. අනිවාර්යයෙන්ම ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. පර්චේස් කරද්දී ඒ වගේ ප්‍රොඩක්ට්ස් වලට අහු වෙන්නේ නැතුව ඔරිජිනල් එකම ගන්න. මට කියන්න තියෙන්නේ ඒ ටික තමයි. thank you බලන් හිටියට. ඔයාලට මේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් දැනගන්න හම්බෙන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා.